අනේ කන්න බෑ. පොඩ්ඩක් ඉන්න ටිකක් වෙලා. කොහෙන්ද වීඩියෝ කරන්නේ? Hi guys, මම ශමිලා ලියනාරච්චි. මං රියාන් මැනික්. එකෝන්නේ. මං අද පිස්සා හට් එකට ඇවිල්ලා ඉන්නේ. මම අද ලාර්ජ් පිස්සා දෙකක් තනියම කනවා. බලමු අපි ඇතුළට ගිහින්. පැටියෝ. මොනවාද ළමයි අද අපිට කන්න තියෙන්නේ බලමු. It's the biggest piece of dog shit. මට මේ මෙනු එකේ ඩබල් චිකන් චීස් පිස්සා දෙකක් දෙන්න. එතකොට තව ලොකු ස්ප්‍රයිට් එකක් දෙන්න. Emotional damn it. අසපාරට තියෙනවා කන්න කිටේ. මේ තියෙන පිසාවන් එක දැකලා ඇති සමහර කට්ටිය මේක සමහර තැන්වල තියෙනවා. ඔන්න අපි පිසා එක දැන් දාන්න යන්නේ. සස්ස පාටයි. අද මම කොහොමද මේ ඔක්කොම කන්න ඕනේ. තේරම කන්නවද ලෝකෙම කන්න. අපි දැන් යන් ටේබල් එක ළඟට. අපි ටේබල් එකට ආවා. අපි පිසා එක එනකම් පොඩ්ඩක් අපි අර පැත්තට ගිහින් බලමු. කොහොමද කියලා. කන්න කලින් චුට්ටක් හැද වෙලා යන්න එපා. අම්මෝ ඒක. අපි දැන් යන් අපේ ටේබල් එකට. පිසා එක ඇවිල්ලාද කියලා බලන්න. තාම නෑ. A few moments later. අපි ඕඩර් කරපු ඩ්‍රින්ක්ස් එක නම් දැන් එනවා. Thank you. ළමයි අපි ඕඩර් කරා ලොකු ස්ප්‍රයිට් එකක්. අද නම් මම මේ ස්ප්‍රයිට් එක ඔක්කොම බොනවා. ඔන්න අපි ස්ප්‍රයිට් එක බටේ කඩාගෙන ඔන්න අපි බොන්න යන්නේ. ඕක හරියට උස්සලා අල්ලන්නකො මම පේන්නේ නෑනේ. අම්මට. හරිම රසයි. විනාඩි 15න් අපි ඕඩර් එක දෙන්නම් කිව්වා. හැබැයි මට විනාඩි 15 නම් ඉවසන්න බෑ. ඒ තරම් මට බඩ ගිනියන්නේ. විශාල කරදරයක් වුණානේ මේක. A few moments later. එනවා ඔන්න අපි ඕඩර් කරපු පිසා එක අරන් එනවා. මෙතන තියන්න ඉඩක් මදි. Thank you. හොඳ සුවඳක් එනවා. Nice. ඔන්න guys මේ පීසස් දෙකේම පීසස් 16ක් තියෙනවා. හරිද? මම කොහොම හරි මේ පීසස් 16ම අද කනවා. කෑම සම්පූර්ණ නතර කරන්න. දැන් නම් මට තවත් ඉවසන්න නම් බෑ. මම මේ ඔක්කොම දැන් කාගෙන යනවා. හරිද? ඔන්න අපි පළවෙනි පීසා එක. ඔන්න මගේ පළවෙනි පීසා එක. සුවඳ. මේක දානවනේ. ඔන්න අපිට සෝස් පැකට් එකක් හම්බ වුණා.
රසම රස පිට්සා. ඔන්න මං කන්න යන්නේ. තානම් හොඳින් මතක තියාගන්න ඕන Facebook. මේකට චීසෙන් හොඳට දාලා තියෙනවා. චිකනුත් හොඳට දාලා තියෙනවා. ගයිස් පළවෙනි එක කද්දිම බිමට වැටිලා ඇඟ හැම තැනම ගෑවුණා. අද මේ හැම තැනම. හරිම රස පීසා එක. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. මේ ඔක්කොම මට කා ගන්න පුළුවන් වේද නම් දන්නේ නැහැ. හැබැයි මම කනවා. මම මේ දෙවෙනි එක කන්නේ මට එහා පැත්තේ කට්ටිය මන් දිහා බලන් ඉන්නවා වගේ පේනවා. ඒ කට්ටිය පුදුම වෙලා ඉන්නවා මම දැක්කා. මොනවා නැතත් මේකට චීස් නම් දාලා තියෙන ෂෝක් එක. කට්ටිය ඔක්කොම මන් දිහා බලන් ඉන්නවා මේ තඩි පීස් දෙකක් තියාගෙන මම මොකද කරන්නේ කියලා. මේ බලන්න හොඳට චීස් දාලා තියෙනවා. වීඩියෝ කරගන්න කියලා කැමරාකාරයෙක් ගත්තා. ඒ කැමරාකාරයෙක් ගත්තට වඩා හොඳයි මයික් එකක් ගහලා තියෙන අනිත් පැත්ත. ඕක අරගෙන ගහගන්න ඔන්න යාළුවනේ මේ තමයි මගේ හතරවෙනි පීසස් එක. ඔහොම ටිකෙන් ටික මම හතරවෙනි එකත් කන්න පටන් ගත්තා. මම මෙහෙම හිටියට සෑහෙන දුකක් විඳිනවා මේක කන්නනේ. Women. ගයිස් බලන්නකෝ මට ඉස්සරහට වෙන වැඩේ. මම කාලේ වැඩි වෙලා ඇවිද ඉන්නකොට තමයි හොඳ වැඩේ උනේ. මට ඉතුරු පීසස් 8ක් කන්න පුළුවන් ඒක දන්නෙත් නෑ. දැන්ටමත් බඩේ භාගයක් පිටලා තියෙන්නේ. මම එහාට මෙහාට ඇවිද ඉද්දි මූ මට පිටු ගෙඩියක් ඇවිදිනවා වගේ කියවනේ. මට ඒකට හොඳටම කේන්ති ගියා. ආයෙත් අනේ අඬ අරගෙන මේක පැරගෙන යන්නකෝ. ඔය. මොනවද? වෙද්දද වීඩියෝ කරන්නේ? ඇත්තටම පිට්ටු ගෙඩියක් වගේද? ඔයාලගේ අදහස මටත් කමෙන්ට් කරන්න.
මම මේක කද්දී දුකක් හිතුණා. මාව වීඩියෝ කරන්නව කැමරාමන් උදේට කාලා හිටියෙත් නෑ. ඒ වුණාට ඒකෙන් මට වැඩක් නෑ. මම කෑවා. ලයිට් පීසා එකේ තව පීසස් දෙකයි ඉතුරු. තව පීසා එකක් එහෙම්ම තියෙනවා. බලමු මට ඒ පීසා එකක් කන්න පුළුවන් ඇයි කියලා. මම ඉතින් තිබ්බ තරහට කැමරාමන්ට පෙන්න කෑවා. පත චිකන් කෑල්ල. කරනම් මට බෑ. තව පීසා එකක් එහෙම්ම ඉතුරුයි. මට නම් ආයේ කන්න තරම් බඩේද නෑ. පණ්ඩිතයා වගේ කිව්වා පීසා දෙකක් කනවා කියලා. ඒ වුණාට මට එක පීසා එකයි කන්න පුළුවන් වුණේ. දැන් නම් මට ආයේ එක පීසා කෑල්ලක්වත් කන්න තරම් මගේ බඩේද නෑ. මම මේක ඉදර නැගින් කනවා. මම මේක රුචි කරන්නේ නෑ. අගිතරකින් අමුන් එකේ දාලා රත් කරලා කනවා. අපරාධ නැත්තම් මේ පීසා එක ඔන්න යාළුවනේ අද මම පීසා එකක් කෑවා. කයි මට කන්න පුළුවන් වුණේ. අපි ඊළඟ vlog එකෙන් හමු වෙමු. බයි. පොඩ්ඩක් ඉන්න ටිකක් වෙලා ඉන්න. මේ කල්පනා කරන්න එපා රෑ නිද්දට කියලා මොහොතක් හිටලා බලන්න.